Hello යාළුවනේ අද ඔයගලන්ට ගේනවා සූප් එකක්. ඔයගලන්ට නෙමෙයි ඔයගලන්ගේ නරකුරුස්තයන්. ඉතින් මේකේ තියෙනවා chicken feet, මාළු, දඹල, වැටකොළු, වට්ටක්ක, පරිප්පු, පොල්කුඩු, එක නොකා කැරම් මනම් හැමදේම තියෙනවා. තියෙනවා කොහිල අල ෆයිබර් කන්ටෙන්ට් එකක්. කෙඳි සහිත ආහාර. ඔයගොල්ලෝ දන්නවනේ ආමාශයේ සමතුලිතතාවයට හිතකර බැක්ටීරියා, අහිතකර බැක්ටීරියා කියලා දෙකක් තියෙනවා. ප්‍රෝබයොටික් කියලා දෙයක් තියෙනවා. ඒකෙන් තමයි ආහාර ජීර්ණ පද්ධතිය සමබර කරගෙන යන්න පුළුවන්. එතකොට රෑෂ් දෙන එක අඩුයි, අනවශ්‍ය සංකූලතා ගොඩක් අඩුයි. මේක අපි දෙන්නේ පොඩි නරකුරුස්තයන්ට. ඒ කියන්නේ පූඩල්, ටෙරියර්, සිට්ෂු, කොකර් ස්පැනියන් ඔය වගේ පොඩි අය. චිකන් ෆීට් වල තියෙනවා අධික ග්ලුකෝසමයින් කන්ටෙන්ට් එක. ඒගොල්ලන්ගේ ජොයින්ට්ස් වලට, ඒගොල්ලන්ගේ බෝන්ස් වලට අස්ථි පද්ධතියට අධික ලෙස හිත කරනවා. මේ දැන් ඉතින් කුණු කමට ළඟම තියෙන ඔය කුකුල් මස් කඩෙන් චිකන් ෆීට් එහෙම ගන්නව නෙමෙයි රුපියල් 150ට 200ට. චිකන් ෆීට් එක එක්ස්පෝර්ට් ක්වොලිටි චිකන් ෆීට් තියෙනවා. ඒක ඔක්කොම ස්ටෙරයිල් කරලා තියෙනවා. මිනිස් පරිභෝජනයේ සුදුසු විදිහට රට හරින තැනකින් චිකන් ෆීට් ගන්න. ඔන්න ඊට පස්සේ මා මරංකයිත් දන්නේ මේ අයියා කිව්වා චිකන් ෆීට් ගන්න කියලා පික් මයි පෙට් එකේ වෙන්න ගත්ත කොල්ලට බඩ ගියා කියලා. ඉස්සම් වෙන්න ඕනේ ඕගොල්ලෝ දෙන ආහාර වල ඔයාට කන්න බොන්න පුළුවන් ලෙවල් එක තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට තමයි සුප් එක ආවේ. හදනේ උන්ට මොන රෙසිපි හදලා පෙන්වන්න පුළුවන්ද? මෙන්න එවිඩන්ස් බේස් කන කැවිල්ල. ඔයගොල්ලෝ ගෙදර කොච්චර තනවනවද නේ සිත්සුලට කන්න දෙන්න කටාරිනවා පුතේ කියනවා අනේ බබෝ කන්න පැටියෝ කියනවා. කන්නේ නැහැ නේ. පික්මයි පෙට් එකේ එහෙම නැහැ. මේ රෙසිපි පට්ට රෙසිපි. පට්ට ආදරයක් දාලා තමයි අපි මේ හදලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලොත් ඔයගොල්ලන්ගේ සුරතලාට සමබර ආහාර වේලක් පමණක් නොව සුප් එකකුත් දෙන්න වග බලා ගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.